නාම කියලා කියන්නේ මූලික වශයෙන් ගන්නකොට නාම කියන්නේ මනස නැත්තම් හිතනේ. නාම කියලා කියන්නේ මනස නැත්තම් හිත කියලා කියනවා. රූප කියලා කියන්නේ බාහිර පේන ඔය ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ ගොඩනැගිලි යාන වාහන එළදොළ ගංගා ආදී සියලුම රූප ශබ්ද එතකොට ගන්ධ රස ස්පර්ශ නේද? ඒ කියන්නේ පේන රූප ඇහෙන ශබ්ද නහයට දැනෙන ගන්ධ එතකොට ගන්ධ කියපුවම ගඳ සුවඳ දෙකම ඊට පස්සේ රස දිවට දැනෙන ඊට පස්සේ කයට දැනෙන ස්පර්ශ ඔය සියල්ල තමයි රූප කියලා කියන්නේ. ඒ රූප වරින් වර එක එක ඉන්ද්‍රියට සම්බන්ධ වෙනවා. ඇහැට කනට නාසයට දිවට ශරීරයට සම්බන්ධ වෙනවා. මාරු වෙවි යන්නේ නේ. එකටම වෙනවා වගේ පෙවුනට එකක් ඉවරෙලානේ අනික වෙන්නේ නේද? පෙනිලා ඉවර වෙලා තමයි ඇහෙන්නේ. එක්කෝ ඇහිලා ඉවරලා තමයි පේන්නේ. ඇහිමයි පෙනීමයි එකට වෙන්නේ නැහැ. එක අවස්ථාවේදී එකයි නේද? ඒක හොඳ පරීක්ෂාවෙන් බැලුවොත් පේනවා එක අවස්ථාවේදී එකයි වෙන්නේ කියලා නේද? දැන් මේ පේන මිදුල ඇවිදිනවා. ඇවිදිනකොට දැනෙන්නේ ස්පර්ශයනේ කකුලට නේද? එතකොට එකක් පේන එකක් නේ? පේනීමට අනුව සකස් වෙන දැනීම නෙමෙයි ස්පර්ශයට අනුව සකස් වෙන්නේ නේද? ඊට පස්සේ ගඳ සුවඳක් දැනෙනවා නම් එතකොට වෙන දැනීමක් නේද? එතකොට ඇහි දැනීම, කනේ දැනීම, දිවේ දැනීම, නාසයේ දැනීම, කයේ දැනීම මාරු වෙවි යන්නේ නේද? ඔක තමයි චක්‍රාවාටය.